ඊට මතකයි නේද ඒ ලෙවල් කරන කාලේ. මේ මොකද්ද මේ අපේ ඉතල කාචයක්. කාචයේ මැදින් එන ආලෝක කිරණ කිසිදු වර්ධනයකට භාජනය වෙන්නේ නැහැ පැත්තට. දැන් බලන්න මෙතනට ගත්තාම ආලෝක කිරණය අභිසාරී වෙනවා. එකතු වෙනවා. ආලෝක කිරණය අභිසාරී වෙනවා. එකතු වෙනවා. මේ බලන්න. මේ මේ එකතු වෙනවා. නාභියේ එකතු වෙනවා. ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන සියලුම ආලෝක කිරණ වර්ධනයෙන් පස්සේ ප්‍රධාන අක්ෂය මත පිහිටි එකම ලක්ෂයක් කරා යනවා. ඇදී යන ආලෝක කිරණේ ඉස්සල්ලා වගේම කිසිදු වර්ධනයකට භාජනය වෙන්නේ නැහැ. ප්‍රිස්ම දෙකක් මේ අතර තිබ්බා වගේ. කෙලින්ම ආලෝක කිරණ අපසාරී වෙලා යනවා. ආලෝක කිරණය මේ ලම්බකව වැටෙන්නේ. කිසිදු වර්ධනයකට භාජනය වෙන්නේ නැහැ. එහෙනම් අපි ළමයි ඉගෙන ගන්නවා ආලෝක කිරණයක් ලම්බකව වැටෙනාම අපි මේකේ එකක් බලන්නේ ඔක්කොම යනවා කෙලින්ම යනවා ලම්බකව වැටෙනේවා. අපි ඊළඟට මේකේ ආනතව තිබ්බොත් එහෙම මේක යන්න කියන්නේ මෙහෙ දැන් යන්නේ මෙහෙන් මේ නම් මේ ප්‍රිස්මයේ ඇතුලේ මේ විදුලි කුට්ටිය ඇතුලෙන් ආලෝක කිරණයේ ගමන් මඟ වෙනස් වෙලා අපි ඒක හඳුන්වනවා වර්ධනය. එක් පාරදෘශ්‍ය මාධ්‍යයකින්ලා තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී මාධ්‍යන්තක වෙන් කරන පොදු පෘෂ්ඨයේදී ආලෝක කිරණයේ ගමන් මඟ වෙනස් වෙනවා. නේද? මේ ඩෙස්මන් සර් ආලෝක කිරණයේ වර්ධනය. පැහැදිලිද? එතකොට අපි ඊටාම ලස්සනව පරීක්ෂණයක් තියෙනවා. මේ තියෙන්නේ ප්‍රිස්මයක් අංශක 90 ත්‍රිකෝණයක කෝණ තුනේ අයික්‍ය අංශක 180යි මෙතන අංශක 90යි 45යි. දැන් අපි මේක මෙහෙම තිබ්බොත් එහෙම බලන්න මේ ආලෝකයේ වැඩි අඳුරු කරන්න ඕන. මේ බලන්නකො මෙතන අන්න හරි. හරි. අඳුරු කරපුවාම ආලෝක කිරණයේ අංශක කීයකින්ද? 180කින් අපගමනය වෙනවා. හැබැයි මේ මෙච්චර මේ විදිහේ නෙමෙයි අපි පාවිච්චි කරපු ප්‍රිස්මෙත් වෙනස් මේ කාච වෙනස් අපි වීදුරු ඒවා මම හිතන්නේ ඒ වීදුරු ඒවා නියම ඒවා වීදුරු එකේ පාවිච්චි කරේ ඊළඟට අපිට මේ වගේ තිබුණේ නැහැ උපකරණ අපි පහන් ඉදි පහනෙන් තමයි නේ ඉදි පන්දමෙන් තමයි මේ ආලෝක කිරණේ ලබා ගත්තේ. ඉතින් උලස්තර ගොඩක් ස්තුතියි මම කැමති විශේෂයකට මම ඇත්තට මම මෙතනින් යනකොට මම කැමති මේකට සම්බන්ධ වෙන මම ගොඩක් වෙලාට මම කාර්ය බහුල හින්දා එහෙට මෙහෙට යනවා මම අද හිතන් ආව පොඩ්ඩක් නතර වෙලා යන්න ඕනේ කියලා. ඒක ගොඩක් ස්තුතියි මම ඇත්තටම ඉංග්‍රීසි කරාට මම ගොඩක්ම කැමති. නෑ ඔබතුමිය විද්‍යා අධ්‍යාපනය ලැබපු කෙනෙක් නේ. ඔව් ඇත්තටම මම විද්‍යාව අධ්‍යාපනය නෑ අපි කවුරුත් කරලා තියෙනවා. මගේ නම් අදහස් සැමට විද්‍යාව. මේ ඕන කෙනෙකුට විද්‍යාව විවෘත